වෙරළු ගහ යට පුංචි කාලය කොහේ කොතනද අහන මොහොතක මාවතේ දුරකතන හදවත නැවතුණා. අනේ අම්මේ කාසි ඉවරයි ආදරේ බව කියන්නටවත් බැරි වුණා. ලංකාවේ මේ නිසි ජනප්‍රියත්වයේ ලැබිච්ච නැති හැබැයි විශාල පිරිසක් අහලා තියෙන අපි කියන ට්‍රෙන්ඩින් කියන කැටගරි එකට වැටිච්ච නැති කරුණාරත්න දියුල්ගනේ මහත්තයා ගායනා කරපු මේ විශාල ගීත ප්‍රමාණය අතරින් මම හිතන්නේ මගේ පළවෙනි දෙවෙනි තැන තියෙන සින්දුවක් මේක. මට නිකන් හිතුණා අද මේ යන ගමන් මට විනාඩි 10ක් 15ක් අද ට්‍රැවල් කරන්න තියෙනවා. යනකම් මේ සින්දුව ගැන චුට්ටක් උඹලත් එක්ක කතා කර කර යන්න කියලා. අපි පොඩක් සින්දුව අහලා ඉමු. මේක ලියලා තියෙන රජීව වසන්ත වෙල්ගම. රජීව වසන්ත වෙල්ගම තමයි මේ උඹලා දන්නවා සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන කලාවැව ළඟ ඉලුක් කෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා කියන සින්දුව ලියලා තියෙන්නේ රජී තමයි. ඊළඟට කිරියම්මා කරුණාරත්න දියුල්ගනේ මහත්තයා ගායනා කරන කිරියම්මා කියලා ගීතයක් තියෙනවා. කිරිදත්තට හඬන කිරියම්මා ඒ සින්දුව ලියලා තියෙන්නේ රජී. රජී කියන්නේ හොඳ දක්ෂ කවියෙක් නීතිඥවරයෙක්. ඉතින් මේ සින්දුවත් රජීගේ සින්දුවක්. මේක කතා කරන්න ඕනේ කියලා මට හිතුනේ. මම මේක මේ කොහේ හරි තව මට මතක නෑ මං ගිය ඔය රූපවාහිනී වැඩසටහන කරි මොකාරිත් මම මේ සින්දුව ගැන කතා කරා. මට හිතුණා නිකන් බලත් එක චුට්ටක් මේක විනාඩි 5 10ක් කතා කරමු. පොඩි කෑල්ලක් සින්දුව අහලා ඉමුද මතක් වෙන්නත් එක්ක. දාලා බලමු ඉතින් කොපිරයිට් අදීත් දන්නේ. ආසිවරයි ආදරේ බව කියන්නටවත් බැරි වුණා. හරි. වෙරළු ගහ යට පුංචි කාලය කොහේ කොතනද අහන මොහොතක මාවතේ දුරකතන හදවත නැවතුණා. අනේ අම්මේ කාසි ඉවරයි ආදරේ බව කියන්නටවත් බැරි වුණා. හරි ලස්සන යෙදුම් ටිකක් තියෙන සින්දුවක් මේක. නිකන් අපි මේක සින්දුවේ මතු පිට අර්ථයෙන් ගිහිල්ලා ඊට පස්සේ ටිකක් මොකද්ද මේ ගැඹුර කියලා හොයාගෙන යන් මේ තියෙන පොඩි වෙලාව ඇතුලේ. දුර පළාතක ඉඳලා කොළඹ ආපු කොල්ලෙක් දැන් අපිට ඔය ඉස්සර ෆැන්ටසියක් තිබ්බනේ මචං දැන් තියෙන්නේ ඔය රට යන එක ගැන තියෙන්නේ විශාල වමනාවක් ඕස්ට්‍රේලියාවට පැන ගන්න UK වලට පැන ගන්න කැනඩාවට පැන ගන්න ඉතාලියට පැන ගන්න ඒ වගේ දැන් දැනට දශක 3-4කට ඉස්සර හිතුවොත් ගමක ඉන්න කෙනෙකුට කොළඹට පැන ගන්න එක තමයි මේ ෆැන්ටසිය නේද? දැන් එහෙම ගම් වලින් කොළඹ පැනපු උඹලා වගේ උඹලා අපි වගේ උන් තමයි කොළඹ ඉන්නේ විශාල ප්‍රමාණයක්. ඒකනේ ඔය දීර්ඝ සතියන්තයක් ආවහම අලුත් අවුරුද්දක් ආවහම කොළඹට ඇඳිරි නීතිය දැම්මා වගේ වෙන්නේ. උඹලා අපි වගේ බයියෝ ටික ආපහු අර පරණ නොස්ටැල්ජියාව හොයාගෙන ගම් වලට යනවා. ඉතින් කොහොම හරි මේ කොල්ලා කොළඹ ආවට පස්සේ මේ කොල්ලා ජීවිතයේ විඳින කටුක අත්දැකීම් ටික තමයි මේ විස්තර කරන්නේ. මේකට ඉතින් මට එක එක දේවල් මතක් වෙනවා. මේකට එකතු කරන්න පුළුවන් දේවල් අපි කියාගෙන යන්කෝ. මේ කොළුවා කියනවා වෙරළු ගහ යට පුංචි කාලය කොහේ කොතනද අහන මොහොතක. අර ඉස්සර තිබුණා පාරවල් අයිනේ මට මැවෙන චිත්‍ර රූප මේවා තමයි රජී මොන අදහසෙන් ලිව්වද කියන්න මම දන්නේ නැහැ. ඉස්සර අර තියෙනවා පාර අයිනේ මේ කොයින් බොක්ස් ටෙලිෆෝන් බූත්. ඉතින් ඔය කොයින් බොක්ස් එකකට රුපියල් 5ක් දැම්මහම තප්පර 60ක්ද 90ක්ද ගන්න පුළුවන් කෝල් එක. ඉතින් එහෙම කොයින් බොක්ස් එකකට කෝල් එකක් දාලා මේ කියන තරුණයා ගෙදරට කෝල් එකක් ගන්න. අරගෙන ඉතින් අම්මත් එක්ක ගමේ විස්තර කතා කර කර ඉන්නවා. කතා කර කර ඉන්නකොට අතේ තියෙන කාසි ඉවර වෙලා කෝල් එක කට් වෙනවා.
අඩුම තරමේ අම්මත් එක්ක ආදරේ බෙදා ගන්න, තතු විත්ති කතා කරගන්න, අම්මටයි පුතාටයි හිතේ හැටියට ආදරේ ෂෙයා කරගන්න මේ කොළඹ ආපු කොල්ලාටත් කාසි නෑ. ඒක තමයි කොල්ලා කියන්නේ. වෙරළු ගහ යට පුංචි කාලය කොහේ කොතන දහන මොහොතක මේ වගතුග පුංචි කාලේ මේ යෙදුම ලස්සනයි. මේ වගතුග අහා ඉන්නකොට මාවතේ දුරකථන හදවත නැවතුණා. ඒ කියන්නේ ටෙලිෆෝන් එක කට් වුණා. ඒක ඒ යෙදුම තියෙනවා මාවතේ දුරකථන හදවත නැවතුණා. අනේ අම්මේ කාසි ඉවරයි ආදරේ බව කියන්නටවත් බැරි වුණා. අනේ අම්මේ මං උඹට ආදරෙයි කියලා අපි කියන්නත් කලින් මේ ෆෝන් එක කට් වුණා. ඉතින් මේකේ මේ සමූහ අර්ථය ගත්තහම හිතේ හැටියට අපි දෙන්නගේ ජීවිතේ ෂෙයා කරගන්න බැරි තැනට අම්මයි මායි කොච්චර දුරස් වෙලාද කියන විශ්සෝපයෙන් පොඩි එකා මේ තරුණයා මේ කවිය කියන්නේ. මේ සින්දුවේ ඊළඟට තියෙනවා ගමෙන් ගෙන ආ සිහින කවරය තවම ඇත බෝඩිමේ ඇඳ යට. ගමෙන් එනකොට කොළඹ එනකොට අපි හැමෝම විශාල හීන ගොඩක් අරන් තමයි කොළඹ එන්නේ. ඉස්සර ඉතින් ඔය දැන් රට ගියාය සම්බන්ධයෙන් කතාවත් ඕකම තමයි. ඉස්සර කොළඹ එනවා කිව්වහම ඉතින් කොළඹ ඉඳලා ගමේ ඉන එකෙක් ගැන ගමේ මිනිස්සු හිතන්නේ ඉතින් මේ හතර මහා නිදානේ පාළ වෙලා තමයි මූ කොළඹ ඉන්නේ කියලා. ඔය දැන් කොරියාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට එන උන් ගැනත් මිනිස්සු හිතන්නේ එහෙම තමයි. ඉතින් මේ ගමෙන් ගෙන ආ සිහින කවරය තවම ඇත බෝඩිමේ ඇඳ යට සිහින විමසන මදුරුවන් මැද නිදා ගන්නත් බැරි වුණා. අනේ අම්මේ හීනයක්වත් මට දකින්නත් මට බැරි වුණා. ඒ කියන්නේ ගමේ ඉන්නකොට අඩුම තරමේ මට හීනයක් හරි තිබුණා. කොළඹ ආවට පස්සේ මට අඩුම තරමේ හීනයක්වත් දකින්න තිබුණ ඉඩ නැතුව ගියා. අනේ අම්මේ හීනයක්වත් දකින්නට මට බැරි වුණා. ඒක හරි ලස්සනයි. ඒකට හේතුව තමයි ඔය හීන හුඟක් අරගෙන කොළඹ ආපු හුඟක් අයගේ හීන කොළඹදී හීනක් දිය වෙලා ගිය එවුන් ඉන්නවා. මං හිතන්නේ ඔය එහෙම හීන දිය වෙච්ච අය තමයි කොළඹ ඔය ස්පාවල එහෙම වැඩ කරන ගෑනු ළමයි කියන්නේත් ඇත්තටම යම් ප්‍රතිශතයක් ගත්තාම මට හිතිලා තිනවා ස්පා එකක වැඩ කරන්න කියලා හිතාගෙන නැත්නම් ගණිකාවක් වෙන්න කියලා හිතාගෙන කොළඹ ආපු අය නෙවෙයි. හැබැයි කොළඹ ඇවිල්ලා හීන මල්ල ලෙහලා බැලුවාම හීන විමසන මදුරුවන් මැද හීනයක්වත් දකින්නට මට බැරි වුණා කියන එක හරි ප්‍රායෝගික ඇත්තක්. මේ සින්දුවේ ඊළඟ කොටස තමයි මං හිතන්නේ සෑහෙන වේට් එකකින් රජී ලියලා තියෙන්නේ. කොළොම්පුරයට ඉර වඩම්මන රිය පෙළේ මහ සෙනග අතරේ කහ ඉරක් මැද හැපීමිය යන ප්‍රේමයක් මට හමු වුණා. අනේ අම්මේ වතුර උගුරක් දෙන්නවත් මට බැරි වුණා. ඒ කියන්නේ රජී කියනවා මේ තරුණයාට හම්බෙනවා හැමදාම උදේට වැඩට යනකොට බස් එකේදී කෙල්ලෙක්. ඒ හැමදාම උදේට වැඩට යනකොට බස් එකේදී කෙල්ලෙක් හම්බුණා කියන එක මෙච්චර ලස්සනට ලියන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් හිතලා බලපල්ලා. කොළොම්පුරයට ඉර වඩම්මන රිය පෙළේ මහ සෙනග අතරේ කහ ඉරක් මැද හැපීමේ යන ප්‍රේමයක් මට හමු වුණා. මං හිතන්නේ ඒක තමයි මේ සින්දුවේ තියෙන ප්‍රබලම යෙදුම. ඒ තමයි මේ ප්‍රේමය දිගේ ඇවිදගෙන ගිය මගියා මැරෙන්නේ කහ ඉරක් උඩදී. පාර මාරු වෙන මගියෙකුට දැන් නම් ඒවා සුදු ඉරි. පාර මාරු වෙන මගියෙකුට තියෙන සුරක්ෂිතම තැන තමයි කහ ඉර කියලා කියන්නේ. දැන් නම් සුදු ඉර. කහ ඉර උඩදී මැරෙනවා කියන්නේ හැප්පිලා ඒක විශාල ඛේද වාචකයක්. ආරක්ෂිතම තැන මගියෙකුට තියෙන ආරක්ෂිතම තැනදී මේ මගියා මැරෙනවා කියලා කියන්නේ ඒක විශාල ඛේද වාචකයක්. එතකොට ප්‍රේමය කියන්නේ මිනිහෙකුට ජීවිතේ හම්බෙන්න ඕන ආදරණීයම ආරක්ෂිතම සුරක්ෂිතම තැන නම් ප්‍රේමය ඉස්සරහා මිනිහෙක් තමන්ගේ ජීවිත ආශාවන් මරා ගන්නවා කියන්නේ ඒක විශාල ඛේද වාචකයක්. ඒතකොට මේ තරුණයාට හම්බෙන තරුණිය තේරෙන සරල භාෂාවෙන් කිව්වොත්
අම්මට තාත්තට සලකන්න ඉඩ දුන්නේ නැති ප්‍රේමය 100%ක්ම තමන් විසින්ම අත්පත් කරගෙන මේ තරුණයාව සෑහෙන පීඩාවකට පත් කරමින් අර ප්‍රේමයට එහා ගිය සිරකඳවුරකට සිරගත වෙච්ච ප්‍රේමයක් තමයි මොහුට හම්බෙන්නේ. ඒකේ හරි ලස්සනට රජී කියනවා කහයිරක් මැද හැපීමේ යන ප්‍රේමයක් මට හමු වුණා. ජීවිතේ සුරක්ෂිතම තැනදී මගේ කැප්පිලා මැරෙනවා වගේ ප්‍රේමය ඇතුලේ මම මැරුණා. කහයිරක් මැද හැපීමේ යන ප්‍රේමයක් මට හමු වුණා. ඒ ප්‍රේමය කොච්චර නපුරුද දරුණුද මට මුණ ගැහුණු ප්‍රේමය කියලා කියනවා නම් අනේ අම්මේ වතුර උගුරක් දෙන්නටත් මට බැරි වුණා කියන රජී කියනවා. ඉතින් මං හිතන්නේ මේ ඉසුරු හොයාගෙන කොළඹ ආපු සැප සම්පත් හොයාගෙන දියුණුව හරි මොකක් හරි එකක් හොයාගෙන කොළඹ ආපු හුඟා කයට අත්වෙච්ච ඉරණම හරි ලස්සනට මේ සින්දුව ඇතුලේ තියෙනවා. ඕක මේ මමත් ලිව්වා මේ රජී තරම් බරට නෙමෙයි අර මගේ කවි බෝතලේ කවියක මම ලිව්වා. ඕක මේ කෙටි කවිය හයිකු කවියක් විදියට මේ සතුට තමයි මට මතක ඉදිරියේ කවිය මාතෘකාව සතුට. මේ කොළඹත් සතුට තිබුණා සතුටු උයනේ පුවරුවක කියලා. කොළඹත් සතුට තිබුණා සතුටු උයනේ පුවරුවක කියලා. මොකද ඔය කොළඹ සතුට හොයන් කොළඹ ආපු හුඟා කයට සතුටු උයන ගාවින් යනකොට සතුටු උයන බෝඩ් එකේ තමයි සතුට කියන වචනේ හුඟක් අහලා හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ මම ඉක්මනට කියාගෙන ඉන්නේ ඕවගේ මචං තව එකක් මට මතක් වුණා. අපි කැම්පස් යන කාලේ මේ කැම්පස් එකේ හොස්ටල් වල තිබ්බ ජනප්‍රිය කවියක්. ඒකත් මං හිතන්නේ මේ සින්දුවට සමානුපාතයි. හරි? මේ ඔය කැම්පස් වල බිත්ති වල කවි ලියනවනේ කැම්පස් කුරුටු ගී කියලා කියන්නේ කොල්ලෝ ඉතින් තම තමන්ට හිතෙන ඒවා ලියනවා. මේ තිබුණ කවියක් ජනප්‍රියයි ඒක. මොකද්ද? සිහිනෙන් පවා මගේ සුඛ විහරණය පැතු රජකම ගන්න පුතු රජගෙට ගියයි සිතු අම්මා දනී නම් මේ සරසවියේ තතු ගෙන ගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතු කියලා. හරි ඒකත් ඉතින් අර පුතෙක් කැම්පස් ගියාම අම්මලා හිතාගෙන ඉන්නවා දැන් ඉතින් රජ සැප විඳිනවා ඇති සතුටෙන් ඇති සැප විඳිනවා ඇති දැන් ඉතින් කැම්පස් එකෙන් එළියට ආවට පස්සේ මගේ පුතා රජෙක් වගේ තමයි ආයි ගමට එන්නේ කියලා අම්මලා හිතනවා ඇතිනේ. එතකොට හැබැයි ඇත්තම ඛේදවාචකයේ විශ්වවිද්‍යාල ජීවිතය වෙන ෆැන්ටසියක් වෙන ආතල් එකක්. හැබැයි ඒක ඉතින් ඒකේ කළුවර පැත්තක් කළු පැත්තක් කටුක පැත්තකුත් ඇත්තටම තියෙනවා. ගෙවල් වල අම්මලා සමහර දැන් අපේ ජීවිත අත්දැකීම වුණත් එහෙමයි. අපි විශ්වවිද්‍යාලයට යනකම් අපේ රෙදි ටික හොදලා දුන්නේ යට ඇඳුමේ ඉඳලා හොදලා දුන්නේ අම්මා. කෑම ටික බෙදලා කාපම් පුතේ කියලා අඬ ගැහුවේ අම්මා. එහෙම එවුන් තමයි කැම්පස් වල හුඟක් ඉන්නේ. බැන හරි අම්මලා එහෙමනේ කළේ. ඉතින් කැම්පස් එකට ආවම සමහර එවුන්ට ඒක විශාල හුදකලාවක් විදිහට දැනෙන්න ගන්නවා. තමන්ගේ වැඩ ටික තමන් තනියෙන් කරගන්න ඕන, රෙදි ටික අතේ හොද ගන්න ඕන, කෑම ටික උයාගෙන කන්න ඕන. නැත්තම් බොහොම නීරස කෑම එකක් ඔය කැන්ටිමකින් හරි කොහෙන් හරි කාලා බඩ පුරව ගන්න ඕන. ඒ හුදකලාව සමහර එවුන්ට විශාල කම්පනයක් ගෙනත් දෙනවා කියලා මම අත්දැකීමෙන් දැකලා තියෙනවා. අපි වගේ රස්තියාදු කාර්යොන්ට නෙමෙයි. ඊට වඩා ටිකක් දේවල් දිහා සංවේදීව බලන කොල්ලොන්ට. ඉතින් ඇත්තටම මේ දියුල්ගනේ මහත්තයාගේ මේ සින්දුව මේ කොළඹ ඉන්න කවුරුත් කවදා හරි දවසක අහලා කල්පනා කරන්න ඕන සින්දුවක්. රජී කියන්නේ විශිෂ්ට ලේඛකයෙක්. රජී කියන්නේ ආයි කතා කරන්න දෙයක් නැහැ. ඒක අපි රජීගේ සින්දු ගැන අපි වෙනම කතා කරන්න ඕනේ දවසක. එතකොට මේ කොහොමත් වෙරළු ගහ යට පුංචි කාලයේ කොහේ කොතන දහන මොහොතක මාවතේ දුරකතන හදවත නැවතුණා. අනේ අම්මේ කාසීවරයි ආදරේ බව කියන්නටවත් බැරි වුණා කියන එක ඇතුලේ ටෙලිෆෝන් කෝල් එකක් ගැන විතරක්ම නෙවෙයි. කොළඹ ආපු හුඟක් මිනිස්සුන්ට ඒක මටත් පොදුයි කියලා මම හිතන්නේ. මටත් අදාළයි ඒක. කොළඹ හෝ නාගරීකරණය වෙච්ච හුඟක් අයට ජීවිතේ අතපසු වෙච්ච යුතුයකම් වගකීම් බෙදා හදා ගැනීම විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක මටත් තියෙනවා. හරි. අපි හැමෝටම ජීවිතේ
එක මොහොතක තියෙනවා නේද අපිට අතීතය සම්බන්ධව අයියෝ අපිට මේ මිනිස්සු වෙනුවෙන් මේ දේවල් කරන්න බැරි වුණාය කියන මොකක් හරි කම්පනයක් වගේ එකක් නිස්කලංකව වාඩි වෙලා කල්පනා කරොත් ඇත්තටම අපි මේ මිනිස්සු වෙනුවෙන් තව මෙන්න මේ දේවල් කළ යුතුව තිබුණා. දෙමව්පියෝ ගැන විතරක් නෙමෙයි අපේ ඉස්කෝලේ සමහරවිට අපේ පාසල් කාලේ යාළුවෝ ගැන අපි ඔවුන්ගෙන් දුරස් වෙලා ඔවුන්ට අමාරුම වෙලාවල් වල අපිට උන් වෙනුවෙන් පෙනී හිටින්න බැරි වෙලා උන්ව මිස් වෙලා එහෙම තියෙනවා නේද? ඒ ඔක්කොම කොළඹ ඇවිල්ලා කාසි හොයා ගන්න බැරි වෙච්ච කාසි ඉවර වෙච්ච එකේ ප්‍රශ්න තමයි. ආදරේ කියන්න කලින් කාසි ඉවර වෙන එකේ ප්‍රශ්න තමයි කියලා තමයි මට හිතෙන්නේ. ඒ නිසා මේ සින්දුව ඇත්තටම අපේ ජීවිත ඇතුළට ඉතා ගැඹුරු නැවී බැලීමක් යෝජනා කරන සින්දුවක්. විශාල අභ්‍යන්තර නැමී බැලීමක් යෝජනා කරන සින්දුවක්. ඉතින් ඔක තමයි කතාව. ඉතින් මට මේක අද කතා කරන්න හිතුණා. අපි මේ අලුත් වැඩක් පොඩ්ඩක් පටන් ගන්න කියලා බැලුවේ මේකේ පළවෙනි එපිසෝඩ් එක විදිහට මම මේක රෙකෝඩ් කරේ. අපි රස්තිය අදුගුණේ කියලා අලුත් channel එකක් පටන් ගන්නවා. ඒක පොඩි නිකන් එක දේවල් කතා කරන්න. ඇත්තටම මචං මේක මම පටන් ගන්න කල්පනා කරෙත් ඇයි දන්නවද? අපි ගුණේ අයියාගේ කාමරේ මුලින්ම පටන් ගත්තේ පොලිටික්ස් කතා කරන්න නෙවෙයි. අපි ඕකේ මුල් කාලේ කතා කරේ කවි වෙන ආතල් කතා මේවා අපේ ජීවිත අත්දැකීම්. හැබැයි ඊට පස්සේ මගේ ඇඟේ ඉන්න දේශපාලන සත්වයා නිසාත් අනික් පැත්තෙන් මේ මොහොතේ ඇතිවෙච්ච දේශපාලනමය තත්ත්වය නිසාත් අපිට අපිව ස්වභාවිකවම අපේ channel එක නිකන් දේශපාලන සංවාද කරන channel එකක් බවට අපිටත් නොදැනී ඒ පැත්තට drive වෙච්ච එකක් තමයි ඇත්තටම තියෙන්නේ. දැන් අපි ගුණේ අයියාගේ කාමරේ කියන්නේ ඇත්තටම full time politics කතා කරන channel එකක් බවට පත් වෙලා ඉවර හින්දා මට හිතේ තියෙන මේ සමහර මේ දේවල් කියාගන්න ඕනේ කියලා හිතුණා. මන් දන්නේ වැඩක් තියෙනවද නැද්ද, මගේ පඬිතකන්ද, මගේ නිකන් තියෙන මොනවා හරි ඊනමානට කියනේවද කියන්න මම දන්නේ නැහැ. හැබැයි අපි මේ channel එකේ එහෙම දේවල් ටිකක් කතා කරනවා සහ අපි පුළුවන් තරම් try කරනවා මේක මේ එලිමහනි පාරේ යන ගමන් අපි ගමන් බිමන් යනකොට දකින්න ඒවා මේ channel එකට දාලා පොඩි රස්තියාදු ගහන ගමන් කතා කරන පොඩි වැඩක් පටන් ගන්න. අපි බලමු. ඔන්න අපි මේ වීඩියෝ එක Facebook එකටත් දානවා. මේ නමින් YouTube channel එකකුත් පටන් අරගෙන තියෙන්නේ. ඒකත් ඔන්න subscribe කරලා ඒ පැත්තට එන්න. අපි දිගට මේකට වීඩියෝස් දානවා. අපි බලමු. රස්තිය අදුගුණේ channel එක ඔන්න හදලා තියෙන්නේ. subscribe පාරක් දාලා නිකන් අපි බලමු මොන හරි ටිකක් කතා කරන්න පුළුවන්ද කියලා අපිට. එහෙනම් ඔන්න මම හරියට මගේ කතාව ඉවර කරා. මගේ නතර කරන තැනට ආවා. එහෙනම් හම්බෙමු. ජය වේවා.